ආයිබෝවන් ටොයෝටා පවුලෙන් අලුතෙන්ම ආපු යාරිස් ඇටිව් එක. මේක 2025 බ්‍රෑන්ඩ් නිව්. මේකේ සම්පූර්ණ විස්තරය අද මම ඔයාලට ගේනවා. වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මුලින්ම කියනවා වීඩියෝ එකට ලයික් කමෙන්ට් ටිකක් අඩුයි මගේ වීඩියෝස් වලට. ඒකෙන් ලයික් ටිකක් දාලා කමෙන්ට් එකක් කරලා channel එක subscribe කරලා ඇල්ගොරිතම් එක සතුටු කරලා මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න තවත් පුෂ් කරලා යවන්න කියලා ඉල්ලන ගමන්ම අපි යම් වීඩියෝ එක ඉස්සරහට අපි අද කතා කරනවා මේකේ තියෙන ඔක්කොම ඔප්ෂන් ගැන. මේකේ තියෙන විශේෂම දේ තමයි මේකේ පෙට්‍රල් වැඩ කරන ප්‍රමාණය කීයක්ද කියලා. මම මේ වීඩියෝ එකේ අන්තිම හරියදී ඔයාලට කියනවා මේකේ ඇත්තටම පෙට්‍රල් කීයක් අපිට වැඩ කරාද? අපි පදිද්දි කොච්චරක් පෙට්‍රල් කන්සම්ප්ෂන් එකක් ආවද කියලා. ඉතින් මේ වාහනේ අපි පටන් ගමු ඉස්සරහින්ම. මේකේ ස්පෝර්ටි ලුක් එකක් තියෙන්නේ. මේක GR ස්පෝර්ට් මොඩිෆයි කරපු වාහනයක්. ඒකත් දැන් Toyota වල ඉස්සර මොඩලිස්ටා බොඩි කිට් එක ආවා. දැන් GR ස්පෝර්ට් කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේගොල්ලෝ Toyota වාහන මොඩිෆයි කරන්නේ. එතකොට මේකේ ෆ්‍රන්ට් ග්‍රිල් එක ගත්තාම හරිම ස්පෝර්ටි ලුක් එකක් තියෙන්නේ. මේකේ එතකොට දෙපැත්තේ මෙයා කවුලින් දෙකක් තියෙනවා. ඒකෙන් ඔයාලා ස්පීඩ් එක වැඩි කරගන්න ලොකු උදව්වක් වෙනවා හුලම් පාර අයින් කරලා. එයාම Toyota බැජ් එක GR ස්පෝර්ට් බැජ් එක ඉස්සරහා හොතට ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ ටිකක් ස්ලිම් හෙඩ්ලයිට් එකක් තියෙන්නේ. ඩේ ටයිම් රනින් ලයිට් එක තියෙනවා. ඇලෝ වීල් එකත් හරිම ලස්සනයි. ඩයිනමික් ලුක් එකක් තියෙන්නේ. ඒතර මේක බ්ලැක් සිල්වර් මික්ස් වෙච්ච ඇලෝ වීල් එකක් තමයි අවිලා තියෙන්නේ. ඒකේ වීල් සයිස් එක 16. සයිඩ් මිරර් එක ගත්තොත් එහෙම සයිඩ් මිරර් එක වින්කර් මිරර්ස් අවිලා තියෙන්නේ. සුදු පාට කාර් එකට බ්ලැක් මිරර් එකත් එක්ක හරි ලස්සන ලුක් එකක් දීලා තියෙනවා. වාහනේ පිටිපස්සෙන් ගත්තොත් එහෙම බොනට් ඩිකි එකේ පොඩි ස්පොයිලර් එකක් ගිහලා තියෙනවා. Toyota බැජ් එකත් එක්කම. ඒතර ඔයාලා මෙතන Yaris ඇටිව් බැජ් එක බලා ගන්න පුළුවන්. අනිත් පැත්තේ හයිබ්‍රිඩ් බැජ් එක තියෙනවා. එතන මෙයාටින් GR ස්පෝර්ට් කියලාත් ගහලා තියෙනවා. විශේෂයෙන්ම මේකේ පෙට්‍රල් කන්සම්ප්ෂන් එක තමයි මේකේ ගොඩක්ම වැදගත්ම දේ. වාහනේ ඇතුළට ආවොත් එහෙම අපි සම්පූර්ණ විස්තරය වාහනේ ඇතුළේත් මම ඔයාලට මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි වාහනේ ඇතුළේ විස්තර ටිකක් කතා කරලා මේ වීඩියෝ එක ඉස්සරහට කරගෙන යමු. මම ඔයාලට කොනේ පෙට්‍රල් කන්සම්ප්ෂන් එක ගැන කියනවා කියලා. මේක සාමාන්‍යයෙන් ලීටරයකට කිලෝමීටර් 25ත් 28ත් අතර ඇවරේජ් එකකට අපිට පෙට්‍රල් වැඩ කරා. විශේෂයෙන්ම ඔයාලා දන්නවා Toyota Prius එක Toyota Axio hybrid එක මේ වාහන දෙකේමත් හොඳටම පෙට්‍රල් කරපු වාහන. ඒකට සමානවම ඊටත් වැඩිය පොඩ්ඩක් හොඳට මේකේ පෙට්‍රල් වැඩ කරා අපි try කරලා බලද්දි. ඉතින් මේක Toyota සමාගමෙන්මත් කියලා තියෙනවා මේක ඇවරේජ් එක ලීටරයකට කිලෝමීටර් 25ක් විතර යනවා කියලා. ඉතින් ඒ ප්‍රමාණයෙන් වැඩ කරා. මේක පිටිපස්ස ෂීට් වල ස්පේස් එක නම් ටිකක් අඩුයි. පිටිපස්ස ඉඳගෙන යනකොට ලොකුවටම සැප පහසුවක් නැහැ. හැබැයි හොඳ කම්ෆර්ටබල් වාහනයක්. හොඳ සැප පහසුවට යන්න පුළුවන් වාහනයක්. ඒ වගේම තමයි මේකේ තවත් දේවල් ටිකක් තියෙනවා. මේකේ ඩුවල් AC තියෙනවා. පිටිපස්සට AC එකක් තියෙනවා. ඒකත් ඇත්තටම ගොඩක් ඉක්මනට කූල් කරගන්නත් පුළුවන් වාහනේ. හොඳ කම්ෆර්ටබල් ෆීලිං එකක් ඒකෙන් දෙනවා. මේක සෙඩාන් කාර් එකක් නිසා DK එකෙත් හොඳ ඉඩ තියෙනවා. ඒතර ලැගේජ් ස්පේස් එකම හොඳටම තියෙනවා. මේකේ එන්ජින් එක ඇවිල්ලා තියෙන්නේ 1500cc. මේක හයිබ්‍රිඩ් එන්ජින් එකක් තියෙන්නේ. ඒක නිසා තමයි ඔයාලට මෙච්චර හොඳ ෆියුල් එෆිෂියන්සි එකක් ගන්න පුළුවන්. මේ තියෙන එන්ජින් එකත් Toyota තාක්ෂණයෙන් මේ හදලා තියෙන්නේ. හරිම කම්ප්ලිකේටඩ් වුණාට හරිම ලස්සන එන්ජින් රූම් එකක් හදලා ඉවලා තියෙනවා. ඉතින් මේ පෙට්‍රල් එෆිෂියන්සි එක මෙච්චර ලීටරයකට කිලෝමීටර් 25ක් 28ක් යන්න තමයි මේ විදිහට හදලා තියෙන්නේ. දැන් අපි වාහනේ ඇතුළට ගිහිල්ලා බලමු. ඇතුළේ තියෙන්නේ කොහොමද ඔප්ෂන් මොනවද තියෙන්නේ. මේකේ ඩ්‍රයිවිං ෂීට් එකේ දකුණු පැත්තේ කකුල තියෙන තැනම පෙට්‍රල් ටැංකිය ඕපන් කරන්නයි බොනට් එක ඕපන් කරන්නයි ලිවර් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඇටිව් එකේ තියෙන රිමෝට් කී එකක් අපි ස්ටාර්ට් කරලා බලමු. මෙතන තියෙනවා පවර් බටන් එක. ස්ටාර්ට් කරද්දි ඩිස්ප්ලේ එක අපිට මේ විදිහට තමයි එන්නේ. හෙලෝ. මේකේ තියෙනවා charge eco power කියන මූඩ් තුනක් තියෙනවා. ඒ මූඩ් ටික අපිට මෙන්න මෙතනින් select කරගන්න පුළුවන් ඕන විදිහට. මෙන්න මෙතනින් EV මූඩ් එක change කරගන්න පුළුවන්. auto headlight තියෙනවා. එතකොට මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා 3 track mirrors ඇවිල්ලා තියෙනවා. power mirrors ඇවිල්ලා තියෙනවා.
ෂටර් ලොක් එක. ඒ වගේ තමයි ඉස්සරහයි පස්සයි ග්ලාස් ටික ඇවිල්ලා තියෙනවා. මෙතන ෂටර් ලොක් එක තියෙනවා. මෙතන සෙන්ටර් ලොක් එක ඇවිල්ලා තියෙනවා. එතන මේකේ මෙතන මැනුවල් චේන්ජ් කරගන්න ඕන. මෙතන මැනුවල් චේන්ජ් කරගන්න ඕන LR2 right and left එක තියෙනවා. මේකේ AC කවුළු එක ඇවිල්ලා තියෙනවා. මේක black leather එකක් ඇවිල්ලා තියෙන්නේ. හරිම ප්‍රීමියම් විදියට. ඒ වගේම තමයි මේ මැද ඇවිල්ලා තියෙනවා double signal light එක switch එක. මෙතන තියෙනවා temperature control එක, fan control එක ඇවිල්ලා තියෙනවා. AC එකේ මේකේ full touch screen එකක් ඇවිල්ලා තියෙනවා. setup එක Android Auto තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට නම් ෆෝන් එක කනෙක්ට් කරන්න පුළුවන්. මේ විදියට. ඒක මේකෙත් එයාබෑග් 8 එයාබෑග් ඇවිල්ලා තියෙනවා. ෆ්‍රන්ට් කැමරා එකක් ඔරිජිනල් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන තියෙනවා පාකින් එක, හෝල්ඩ් එක, ambient එකේ ambient light වල color change කරන්න පුළුවන්. මෙතන ඔයාලට wireless charging තියෙනවා. wireless charging කරගන්න පුළුවන්. මේ සීරම black leather එකක් ඇවිල්ලා තියෙන්නේ. fabric mixer ඇවිල්ලා තියෙන sheet එකම ඔක්කොම interior එක. අපෝස්ටින් වලත් armrest එක එහෙම ඔක්කොම leather interior එකක් ඇවිල්ලා තියෙන්නේ. dashboard එකේ head එක ගන්න තියෙන්නේ plastic. මේක reverse එක දාලා බලමු පෝවේ කැමරා එක කොහොමද කරගන්නේ කියලා. මේ පෙන්වන්නේ පෝවේ එක. බලමු අපි ඉස්සරහට අරගෙන රිවර්ස් කරලා. රිවර්ස් එක කරන් හරියම පහසුයි පොවේ හින්දා. ස්ටියරින් වීල් එකේම හරියම ස්මූත්. අද ස්ටියරින් වීල් එකේ ආල ක්‍රූස් කන්ට්‍රෝල් ඇවිල්ලා තියෙනවා. ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් ඇවිල්ලා තියෙනවා. මෙතන සවුන්ඩ් වොලියුම් අඩු වැඩි කරන්න තිබුණා. සෙටින්ග්ස් ටික හදාගන්න පුළුවන්. මයිලේජ් එක ට්‍රිප් එක හදාගන්න පුළුවන්. ඒ ටික ඇවිල්ලා තියෙනවා. ස්ටියරින් වීල් එකේ මෙතන ඔරිජිනල් GR Sport badge එක තියෙනවා. එතකොට මේකේ gear lever එක automatic gear box එකක් විතර තමයි එන්නේ. මේක hybrid. මෙතන ඇවිල්ලා තියෙනවා 12 watt charger එකක් දාන්න පුළුවන්. මෙතන 3 ampere type C port එකක් තියෙනවා. USB port එක තියෙනවා. මෙතන ආඩ indicate කරනවා rear passenger seat belt එක. මේ වගේ මේක ගොඩක් luxury විදියට ආපු වාහනයක්. ඉතින් ගොඩක් features මේකට ඇවිල්ලා තියෙනවා. අපි දැන් බලමු වාහනේ එළියෙන් කොහොමද තියෙන්නේ කියලා. වාහනේ පිටිපස්සේ කොහොමද, ඩිකි එක කොහොමද කියලා බලමු. අපි දැන් මේක ඕෆ් කරලා යම් පිටිපස්සට ඕෆ් කරලාදී කොහොමද එන්නේ කියලා බලමු. CU කියලා ඩිස්ප්ලේ එක එනවා. මේ තියෙන්නේ ඇටිව් එකේ පිටිපස්සේ පෙනුම. ඩිකි ලයිට්, ටේල් ලයිට් එක ඩිකි එකත් එක්කම ඇවිල්ලා තියෙන්නේ. හරිම ලස්සන පෙනුමක් තියෙන්නේ. බොඩි කිට් එකත් හරිම ලස්සනයි. එහෙනම් ඉතින් ওই ටික තමයි අපි ඔයාලට විස්තර ටික ගේන්න ඕනේ. ඔයාලත් දැනුවත් වෙනත් කියලා හිතනවා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉස්සරහා වීඩියෝ බලන්නත් එකතු වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා.
අපි අනිත් වීඩියෝ එකෙන් හම්බෙමු.